Buddhang saranang gacchami Dhamman saranang gacchami Sanghang saranang gacchami Dutiyampi Buddhang saranang gacchami Dutiyampi Dhamman saranang gacchami Dutiyampi Sanghang saranang gacchami Tatiyampi Buddhang saranang gacchami Tatiyampi Dhamman saranang gacchami Tatiyampi Sanghang saranang gacchami Isarana gamanang sampurnang Panatipata veramani sikkhapadang samadhiyami Adinādāna veramani sikkhapadang samadhiyami Kāmesu micchācārā veramani sikkhapadang samadhiyami Musāvādā veramani sikkhapadang samadhiyami Suramedaya majjapamā tattāna veramani sikkhapadang samadhiyami Tisaranena satim panca silang dhammang sadhukam surakkhitang patva appamādena sampādeta Samantā cakkavālesu atrā gaccantu devata saddhamman muni rājassa sunantu sagga mukkadam dhamma savana kālo ayang bhadantā dhamma savana kālo ayang bhadantā dhamma savana kālo ayang bhadantā Namo tassa bhagavato arahato samma sambuddhassa Namo tassa bhagavato arahato samma sambuddhassa Namo tassa bhagavato arahato samma sambuddhassa Napare samvilomani napare sankhatāgatang Attano amikkeya attani akkatānita Shraddha buddhi වාසනාවන්ත කාරුණික පින්වත්නි මේ අවස්ථාවේ මේ මොහොතේ මේ තැන නැති වුණත් විදේශගතව විහාර වාසී වැඩ වාසී කරන අපේ ආචාර්ය ගෞරවනීය පඬිත හාමුදුරුවන් වහන්සේ අකුරුද සමිත පඬිත හාමුදුරුවන් වහන්සේගෙන් අවසරයි මේ වෙලාවේ ගතින් සම්බන්ධ නොවුණත් ඉන්ටර්නෙට් එක හරහා මහන්සේ මේ සජීවීව මේ වැඩසටහන මේ ධර්ම දේශනාවේ පින්කම දැක බලාගෙන මේ පින්කමට සම්බන්ධ වෙලා සිටිනවා මේ මොහොතේ බණට වඩින්නටත් පෙර ආතු දුරකථන නැමතුමකුත් අරගෙන මට මතක් කළා මේ ධර්ම දේශනාවට වැඩම කරන්නට කියලා ආරාධනාව සිදු කළා මේ වෙලාවේ ගෞරවයෙන් අපේ හාමුදුරන් වහන්සේ පාද අභිවන්දනයෙන් පාද නමස්කාරයෙන් මේ අවස්ථාවේදී පිළිගන්න අතර
ශ්‍රද්ධා සම්පන්න ගුණ සම්පන්න කාරුණික පින්වත්නි අද දවසේදී ඔයත් වැදගත් උදාන උලාලු වටිනා පින්කමක් සිදු කරන්නට මේ මොහොතේදී ඒ පින්කමේ මූලාරම්භයේ වශයෙන් සද්ධර්මයේ මේ පින්කමක් සිදු කරලා සද්ධර්මයේ දානයේ කොට ධර්ම දානමය පූජාවක් වශයෙන් අදින් පුරා වසරකට ඉහතදී මිය පරලොව සපත් වන්නට යෙදුණු මේ නිවසේ ගෘහ ප්‍රධානී වශයෙන් ජීවත්ව සිට මේ දූ දරුවන්ගේ දරුමන කුරුමෙනි බිරියන්ගේ නෑදෑ ඥාති සීලාගේ මේ සෑම දෙනාගේම ඥාතිත්වය අනුව ඒ සෙනෙහවන්ත පියාණන් වහන්සේ සොබනාහන්දි සිරිපාද සිල්වා පියාණන් වහන්සේ අරමුණු කරගෙන දසවතී මහෝපාසිකා මෑණියන්ද සිහිපත් කරගෙන මේ වෙලාවේදී මේ උතුම් පින්කම සිද්ධ කරන්න පුරා වසරක් නික්ම යෑම නිමිති කරගෙන සකල ගුණ දාන්නා කෘත ගුණ දාන්නා මව් සෙනෙහස හඳුනන අම්මාගේ තාත්තගේ ගුණ සුවඳ දාන්න ඔය ඇත්තෝ ඒ අම්මා තාත්තා දෙන්න අරමුණු කරගෙන අනේක විද පින්කම් දිගින් දිගටම වාර්ෂිකව සිදු කරගෙන ආවා. ඒ විතරක් නෙවෙයි ගමේ විහාරස්ථාන තුනක් තියෙන විහාරස්ථාන තුනට පොදුවේ ආගමික ශාසනික කටයුතු වලට ශ්‍රම දායකත්වයන් ලබා දෙමින් ධන පරිත්‍යාගය සිදු කරමින් බොහෝ දේවල් ගොඩනගා ගන්නට නගා සිටවන්නට සදා පින් වැඩෙන පින්කම් සිදු කරමින් ඒ දෙමාපියන්ගේ ආයිති ගමන සසර ගමනට හැමදා පින් වැඩෙන ආකාරයේ උතුම් සුවිශාල මහා පින්කම් සිදු කරනවා. මේ හැම දෙයකටම පුරෝගාමීත්වයක් සලසා දෙමින් ඒ වගේ විශාල කැපකිරීමක් විශාල සේවාවක් විශාල දායකත්වයක් අපේ විදේශගත සිටින ගෞරවනීය පඬිත් හමුදුරුවන් වහන්සේගෙන් ඒ සඳහා ඒ සියලු අනුග්‍රහයන් සලසා දෙමින් යම්මා තාත්තා වෙනුවෙන් බොහෝ පින්කම් වෙනකොට සිදු කරහමාරයි. ඉතින් අද දවසේදී වසරක් ගත වෙන තැන ඒ යුතුයකම අපි ආකාරයෙන් සිදු කරන්නට හෙට දවසේ සංඝගත දක්ෂිනාවක් පිරිනමලා දන් දේවා පින් දේවා දෙමාපියන්ගේ ආත්මීය ගමනට පින් අනුමෝදන් කරන්න බලාපොරොත්තු වෙනවා. මේ වෙලාවේදී ධර්ම දේශනාවක් තබාගත් ඔබට බණ ඇසීමට ඒ වගේම අම්මා තාත්තට පින් අනුමෝදන් කරලා ඉතින් මේ වෙලාවේදී ඔබ සෙනෙහසේ දෙංගත් මේ කාරුණික හදවතකින් තමයි මේ පින්කම කරන්න සත්පුරුෂකම දහම තුළ පැහැදිලි කරේ පින්වන්ත පුතුන් සියක් ලදුවත් නිසාරු ගුණ නැන වෙලේ යුතු පුතුමේ තාගරු එකපොන් සඳින් දුර වේලව ගන අතුරු නිකතරු ලෙසින් ඉවසතනම වේතු. එතකොට ඔබ ගැන සාකච්ඡා විට පින්වන්ත පුතුන් සියක් ලදුවත් නිසාරු පින්වතුනි මේ ලෝකේ අම්මලා තාත්තලා ගුණ යහපත් කම් නැති දරුවෝ මවුට සලකන්නේ නැති දරුවෝ වැඩිහිටියන්ට සලකන්නේ නැති දරුවෝ පිළියුත්තන් පිළිමේ ගුණයක් දන්නේ නැති දරුවෝ කෙරේ ගුණයක් දන්නේ නැති දරුවෝ අම්මා තාත්තා පිළිබඳ හදවතේ ආදරයක් කරුණාවක් සෙනෙහසක් තෙතමනයක් නැති දරුවන්ට කියනවා පින් මත පුතුන් කියලා. ඒ අයගේ ජීවිතය තුළ මව් සෙනෙහස ප්‍රිය සෙනෙහය අහස කියන දේ මොලේ මුකුටා දැක්මා වෙනවා. එවැනි දරුවන් තුළ කවදාවත් අම්මා තාත්තා පිළිබඳ සෙනෙහස ආදරය ඇතිවන්නේ එයාගේ පිළිබඳ තැකීමක් නැහැ. සෙවිල්ලක් බැලිල්ලක් නැහැ. එයාට අපෝපස්ථාන සැලකීම් දැක්වීමක් නැහැ. එයා නිසි කල රකින්න පෝෂණය කරන රැකපලා ගන්න ලෙඩ දුකට පිහිට වෙන්නේ වයෝවෘද්ධ භාවයට පත් වුණාම ගිලානුවට උපස්ථානකද එවැනි දරුවන්ගේ දෙවැනි උපස්ථාන ලබන්නට බැහැ. නම් එවැනි දරුවන් සිය දහසක් අම්මා තාත්තා දැකුවට වැඩක් නැහැ. ඔවුන් තුළ අම්මා තාත්තා පිළිබඳ සෙනෙහස ආදරය නැතිනම් එහෙනම් පින්වතුනි එවැනි දරුවන් සිය දහසක් ලැබුවත් අපිට වැඩක් නැහැ. අපේ ජීවිතේ බලාපොරොත්තු වෙන විදිහට ඒ දරුවෝ නැත්තම්. එහෙනම් මේ දහම තුළ අගයකේ ගුණනෙන බෙරේ යුතු කොට විඳාගන්න. නම් මේ ජීවිතේ තුළ අපට වටින්නේ පෙරුමේ දරුවෝ සිය දහසක් අපට ඕන නැහැ. එක දරුවෙක් හොඳ විදියට හැදුනොත් අදාගත්තොත් එක දරුවගෙන් ලබන රැකවරණේ ආරක්ෂාව ආදරේ සෙනෙහස යුතුයකම අද දරුවෝ සිය දහසක් කරදරනවා. එහෙනම් එක දරුවෙක් හරියට හදා ගැනීම තුළ ගුණධර්ම උගන්වීම තුළ සිරිත් විරිත් කියාදීම තුළ මවුට සැලකීමේ පියාට සැලකීමේ වටිනාකම ගුණේ ආගිය හරිය කියා දෙන නිසි මඟට දරුවෝ අරගත්තාම කවදාවත් එවැනි දෙමාපියන්ට අවඩක් සිද්ධ වෙන්නේ නැහැ. අයහපතක් සිද්ධ වන්නේ දරුවෝ පිටුපාර යන්නේ.
එනම් මේ දරුව හැමදාම අම්මා තාත්තා එක්ක සෙනෙහසින් ආදරෙන් කටයුතු සිදු කරනවා. කොට ඒ අනුව සැලකනකොට අපේ ගෞරවනීය සමිත පඬිත හමුදුරාණන් වහන්සේ එක්ක මේ ජාති පිරිස මේ සහෝදර ආදී සැලකනකොට ඔබ අන්නේ වෙනි යහපත් ගුණ වලින් පිරිසත් පුරුෂ දරුවෝ සුජාත දරුවෝ බවට පත් වෙලා අද අම්මා තාත්තා වෙනුවෙන් යහපත් දේ සිද්ධ කරන්න පුළුවන්කමක් ලැබිලා තියෙනවා. ඔබ වැනි සත්පුරුෂ දරුවන්ලා ලබන්න තරමට අම්මා තාත්තා පින්වන්ත වුණා වාසනාවන්ත වුණා. ඒ වගේම ඒ දෙමාපියන්ට ඔබේ දෙමාපියන් බවට පත් වෙලා අය වාසනාවන්ත වුණා. පින්වන්ත නමතුෙන් දන් දෙන්නටවත් නමතුෙන් පින් කරන්නටවත් අවශ්‍ය නැහැ. අපේ සමිත පඬිත හාමුදුරුවන් වහන්සේ ගරු කටයුතු පඬිත හාමුදුරුවන් වහන්සේ මේ ශාසනයේ පැවිදි භාවයට පත් කරලමින් එක්කල මහා සුවිශාල උතුම් පින්කම තුළම අපේ පඬිත හාමුදුරුවන් වහන්සේ කරන පොදුමහා ආගමික කටයුතු තුළ සෑම මොහොතකම සෑම තත්පරයකම කරන ආගමික සේවාවන් තුළ යම්මා තාතර නිතිපතා පිට වෙනවා පිට දැස් වෙනවා. අපි දන්නවා ඒ කමුතුෙන් කියන්න ඕන කාරණාවක් නෙවෙයි. ඉතින් අම්මලා පින් ලබන්න පුළුවන් ආකාරයට පින් ලැබෙන ආකාරය තමන්ගේ ජීවිතය ඒ විදිහට පුරු කරලා මේ ජීවිතය හදලා ගොඩනගලයි මේ ජීවිතය සමවරගෙන යන්නට ගියේ. එනිසා දෙමාපියන්ගේ ජීවිතය කොහොමද පින්වන්ත ජීවිත බවට පත් වුණා. ඒ ජීවිත වටිනා ජීවිත බවට පත් කළා. ඒ අම්මා තාත්තට වටිනාකමක් දෙන්නට ඒ අම්මා තාත්තා ආදරේ රැක බලා ගන්නට වයසට ගිය වයෝවෘද්ධ භාවයට පත් වුණු දෙමාපියන් ශ්‍රද්ධා සීලාදී සුත ත්‍යාග ප්‍රඥා ගුණතර වැඩෙන ආකාරයට ඒ අයගේ ජීවිතේ පත් වෙනවා. එනම් මේ ලෝකයේ දරුවන් මේ අපට එච්චරයි තියෙන පින්වතුනි මේ ලෝකයේ තුල අපි හදා වඩා කනා මේ ලෝකෙට දායාද කළ ගුණ යහපත්කම් දෙක කියලා දීලා මග නමග කියලා දීලා මේ සමාජය තුළ මේතන ජීවත් වෙනට මඟ දුරු කරපු දෑත් දෙවයි ශක්තිමත් ගොඩනගපු හොඳ පෞරුෂයක් ඇතෝ මේ පොළවේ පය ගහලා රටට සමාජයට බරක් බදයක් නොවන ආකාරයට දැහැමී යමක් හරි හම්බ කරගෙන සර්ව සාධාරණ මේ සමාජය තුළ යහපත් ආකාරයෙන් ජීවත් වෙන්න මඟ දැනු ඒ දෙමාපියන්ට අපි නිතිපතා මෙවැනි යහපත් පින්කම් සිදු කළ පින්දීම කරන්නට ඕන. අද යයිට එකම රැකවරණය මේ දරුවෝ පමණයි. වෙන අනිත් කිසිම රැකවරණයක් නැහැ. එනිසා පින්වතුනි දෙමාපියන් අපට පෙව අම්මා පෙව කිරිකඳලු තාත්තා දරුවෝ හදන්නට තුන්වැල පිරිමහන්නට නිවසේ පත්සරි කරන්නට තාත්තා කෙනෙක් ගතින් හෙළපු දහණිය පින්වතුනි මේ සහ අපිට ජීවිත කාලයේ තුල ණය ගෙවන්න බෑ. එහෙනම් පින්වතුනි එවැනි වූ දෙමාපියන් කර්මකින් හරි ණය ගෙවන්න බුදුහාර මතක් කරේ සත්‍තහා සීල සුද්ධ ත්‍යාග ප්‍රඥා ගුණේ දෙමාපිය ඊටවත්. සමහර දෙමාපිය වයසට යෑමත් එක්ක කම්මැලි වෙනවා අලස වෙනවා ඒ වගේම ප්‍රඥාව අවබෝධය නැති වෙලා යනවා සිහි කල්පනා මත වෙලා යනවා පිනට දහමට මැරි වෙනවා. එහෙම අවස්ථාවක පසුවෙන දෙමාපියන් යයි බලෙන් වදේ පරින් හරි අරගෙන ගිහලා එක්කරගෙන ගිහලා යන්නේ ශ්‍රද්ධාව දියුණු වෙන තැනට. කොයි දරුවටද පුළුවන් එයාගේ ශ්‍රද්ධා ගුණධම් මතුවෙන විදිහට ජීවිතේ පත් කරන්න. අනේක කර්මක් පව් කියන නිදහස් වීමට හේතුවක්. තාත්තා ගතින් හෙළපු දහඩිය වලට ශාවක යම් කර්මක ඕ සාධාරණයක් කරන්න කාරණා. එවැනි දෙමාපියන් සීලාදී ගුණේ වැඩෙන සීලාදී ගුණධම් වැඩෙන විදිහට දියුණු වෙන විදිහට එයාගේ ජීවිතයේ සීලයක පිහිටවන්න පුළුවන් නම් සමාධිගත හිතක් ඇති කරන්න පුළුවන් නම් ඒක ගොඩාක් වටිනවා. අනේක තරමකින් හරි ණය බරින් නිදහස් වෙන්න හේතු කාරණාවක් වෙනවා. ඒ වගේම තවත් දෙමාපිය වයසට යනකොට වයසට වෙනකොට බණහන්න හරි අකමැති. කැමැත්තක් නැහැ ආසාවක් නැහැ. දැන් පින්වතුනි අය ධර්මයේ යොමු කරලා ධර්ම ශ්‍රවණයට යොමු කරලා බණ දහම් අහන්න ඇසෙන් සලස්වනවා නම් බණ දහම් කියා දෙනවා නම් සත්‍ය ධර්මය අවබෝධ කරගන්නවා නම් අනේ තුල පින් වැඩෙනවා.
එවැනි දෙමාපියන් පින්වත්නි පරිත්‍යාගශීලී ගුණයට යොමු කරන්න. වඩා දෙමාපිය වයස පුරා යන්න වයසට යන්න අර ලෝභකමක් ඇති වෙනවා. ආසා තණ්හාවල් වැඩි වෙනවා. එහෙම දැනට තමන්ගේ දෙමාපිය වෛරුද්ධතාවයත් එක්ක පත් වෙනවා. ඒකට එවැනි වූ කෙනෙක් පින්වත්නි ඒ පරිත්‍යාගශීලී ගුණය පිළිදවන්න පුළුවන්. දන් දෙන්න පින් කරන්න ආසාවක් ඇති කරගන්න. එයයි ශ්‍රද්ධාවෙන් ඒවට යොමු කරලා කැමැත්තෙන් ආසාවෙන් පින් කරවලා එයාගේ ජීවිතයේ පින්වත්නි සුරක්ෂිත කරන්න පුළුවන් නම් අන්න ඒක අපිට ණය බරින් නිදහස් වෙන්න කාරණාවක්. හැබැයි සම්පූර්ණ ණය ගෙවුවා වෙන්නේ කර්මකින් නිදහස් වෙන්න පුළුවන්. හැබැයි අම්මා තාත්තා කෙනෙක් කර මෙහෙවර පින්වත්නි ඒක වචනෙන් කියන්න බැරි තරම් මහා යුග මෙහෙවරක් අපිට සිද්ධ කළේ. මම මේ කාරණා මතක කළේ එතකොට අපි දැක්කා අපේ ගෞරවනීය පඬිත් හාමුදුරන් වහන්සේ විදේශගත වෙනලා මේ නිවසට වැඩම කළ සෑම වෙලාවකම උන්වහන්සේ කාලය වෙන් කරගත්ත අවස්ථාව වෙන් කරගත්ත වයෝවෘද්ධ භාවයෙන් සිටින දෙමාපියන් දෙන්නා වෙනුවෙන් කාලය වෙන් කරගත්තා. තමන්ට වැඩ රාජකාරී දහසක් තිබුණත් ඒ සියල්ල පසෙකලා කාලය වෙන් කරගෙන එයාට බණ භාවනාවට යොමු කරලා ඒ වගේම මේ අභ්‍යාස වලට යොමු කරලා එයාගේ සිතේ සමාධිය ශ්‍රද්ධාව අවබෝධය වැඩෙන විදිහට වින මෝරා වැඩෙන විදිහට ශ්‍රද්ධාව උපදින විදිහට අපි දැක්ක අපට අසන්නට ලැබුණ දැක ගන්නට ලැබුණ නිතර බණ භාවනා දෙමින් වන්දනාමාන ආදී කටයුතු සිදු කරමින් ඒ දෙමාපියන් ළඟින් ඉඳගෙන පුදුමාකාර රැකවරණයක් සැලසලා දුන්නා. එහෙනම් අපිට පැහැදිලි යම්මා තාත්තා පෙව් ණය බහින්න කිරිවර ණය ගෙවන්න තහඩිය කඳුල ණය ගෙවන්නට අපේ පඬිත් හාමුදුරන් වහන්සේ ගත්ත සෑම උත්සාහයකම අපි දන්නවා දකින්නවා ඒ වටිනාකම කොයිතරම්ද කියලා. එසා පින්වත්නි මම ජීවිතයේ දැක්ක උත්තම කාන්තාවක් තමයි යසෝදරාව කියන්නේ. යසෝදරාව කියන උත්තම කාන්තාව එතුමියගේ දැක්ම සිතුවිලි හරි පුදුමාකාරයි. පින්වත්නි එදා බුදුරජාණන් වහන්සේ මහා සංඝරුවන පිරිවරාගෙන මහමග වඩින වෙලාවේදී සඳුරු තලාවේ රාහුල පුත්තුමරු තබාගෙන පාරදේශ බලා ඉන්න යසෝදරාව එදා තමන්ගේ පුංචි රාහුල පුතාට පෙන්නනවා අන්නර පුතේ ඈත තියා දුර තියා සිංහරාජෙක් වගේ සාන්ත දීලාවේ ගමනින් අර වඩින්න ඔබේ තාත්තා ගිහලා දායාදින්න ගන්න කියලා කිව්වා. ඒකට බලන්න පින්වත්නි තමන්ගේ ජීවිත එකම බලාපොරොත්තු වෙච්ච තමන්ගේ ජීවිත එකම පැතුම වෙච්ච තමන්ගේ අනාගත බලාපොරොත්තු වෙච්ච රටේ අනාගත බාරකරු වෙච්ච සක්විති රජ වෙන්න ඉන්න තමන්ගේ එකම පුතා තාත්තගෙන් පස්සේ රජ වෙන්නේ පුතා. ඉතින් දරුවාට රජකම දීලා රජ කරනවට වඩා බුදුරජාණන් වහන්සේගෙන් දායාද ඉල්ල ගන්න කියලා යව කුමනාරමුණ කියනවා. ඒකට යසෝදරාව හොඳටම දන්නවා බුදුහාමුදුරුවෝ පිණ්ඩපාතයෙන් යැපෙන්නේ. පාංශකෝල චීවර ගත දරන්නේ. උන්වහන්සේ අල්පේජ්‍යතාවයෙන් වැඩ ඉන්නේ කටයුතු කරන්නේ. උන්වහන්සේ ස්ථිර තැනක් නැගස් කල් පර්වත අරමුණු කරගෙන රුක්ෂ මූල අරමුණු කරගෙන වැඩ වාසය කරා. එතකොට කුමරේකට සෑහෙන විදිය පරිසරයක් කුමරේකට අත්විඳින්න ඕන සැපයක් උන්වහන්සේගේ ජීවිතය තුළ නැහැ. මේ යසෝදරාව සත්‍ය නොදැන නෙවෙයි මේ කරන්නේ. නම් එදා යහපත් පැතුමක් තිබුණා. එසා ඔබේ තාත්තා දකිනා යම් සැපයක් වේනම් ඔබේ තාත්තා අත්විඳිනා යම් සැපයක් වේනම් ඒ සැපේ උගත් අත්විඳ බං කියන අදහසින් එදා පුතා යොමු කළා. ඒත් එහෙම කොයිතරම් හදවතක් තියෙන්න ඕනද ඒ විදිහට හිත හදාගෙන තමන්ගේ දරුවා රාජ කුමාරයෙක් වෙන්න හිටපු දරුවා සක්විති රජ වෙන්න හිටපු දරුවා තමන්ගේ අනාගත බලාපොරොත්තු එකම පැතුම තමන්ගේ මුළු ජීවිතේම වෙච්ච දරුවා හිත හදාගෙන ඒ වගේ යොමු කරන්න තරම් කොයිතරම් සත්පුරුෂ දේ හදවත.
කොයිතරම් දුර බලාගත් තීරණයක්ද. එහෙනම් මේ වෙලාවේ බුදුරජාණන් වහන්සේ මොකක්ද කළේ? අනේ පුතේ තාම කාලේ තියෙනවා. තව වයස තියෙනවා. ශිල්ප සාත්‍ර හදාරලා ඉන්න. වයස හරි ගියාම එන්න. ඊට පස්සේ මම බාර ගන්නම් කියලා එහෙම බෑ කිව්වේ නෑ. මා විඳිනා යම් සැපයක් වේනම් මා දකිනා යම් නිවනක් වේනම් ඒ සැපේ ඒ නිවන් මඟ ඔබත් එක්කරගෙන යනවා කියන හැඟීමෙන් අදහසින් මේ දෙදා බාර ගන්න. ශිල්ප ඉගෙන ගන්න හිටපු පුතාට ශිල්ප උගන්වන්නේ නැතුව රජ වෙන්න හිටපු පුතාට රජකම දෙන්න රජ වෙන්න අවස්ථාවක් දෙන්නේ නැතුව ඒ තම භාර්යාවගේ කියම පිළි අරගෙන විතර තමන්ගේ පුතා ළඟට ගත්තේ තමන් දකිනා නිවන් මඟ තම දරුවාට උරුම කරලීමේ අදහසෙන්. එනම් පින්වතුනි ධර්මයේ දකින මිනිස්සුන්ගේ ස්වභාවයත් ධර්මයේ නොදකින මිනිස්සුන්ගේ ස්වභාවයත් දෙක දෙවිධයක් පින්වතුනි. ධර්මයේ දැක්ක මිනිස්සු හිතන්නේ කොහොමද? තමන්ද මේ සසරෙන් ගැලවිලා තමන්ගේ අනාගත පරම්පරාවම මේ සසර දුකින් එතර කරනවා සසරෙන් ගලවා ගන්න. ඒ ධර්මයේ දැක්කාය. ධර්මයේ නොදැක්ක අය තමන්ද මේ සසරේ අතරමං වෙලා තමන්ගේ අනාගත පරපුර මේ සසරේ අතරමං කරලා දානවා. එනම් ඒ අනුව සලකනකොට ඔබ ඒ අතරින් කොයි තරම් වාසනාවන්තද? කොයි තරම් පුණ්‍යවන්තද භාග්‍යවන්තද? එනම් ඒ අම්මා තාත්තා කොයි තරම් සතුට වුණාද බුදු පුතා දිහා මේකසෙක බල කොයි තරම් සතුට වුණාද? ඒ වගේ සතුටක් දරුවෙකුට තව වෙන කොහේ? ඒ වගේ සතුටක් අම්මා තාත්තා කෙනෙකුට තවත් කොහෙන්ද? එහෙමනම් පින්වත්නි ඒ අම්මලාගේ දැක්ම කොයි තරම් වටිනවද? එහෙනම් ඒ අම්මලා ධර්මයේ දැක්කාය. ධර්මයේ පිළිසරණ කරගත් අය. ධර්මානුකූලව ජීවත් වෙච්ච අය. දැන් සමිත හාමුදුරුවන් වහන්සේ වගේ පඬිත් හාමුදුරුවන් වහන්සේ වගේ දක්ෂ උගත් වියත් පඬිවරයන් වහන්සේ නමක් යතිවරයන් වහන්සේ නමක් ලැබීම තුළ සසුන් ගත කරලීම තුළ ඒ ජීවිතවලට ලැබුණේ මහත් ලාභයක්. මහත් රැකවරණයක්. මහත් ආශිර්වාදයක්. එහෙනම් මේ ශාසනය තුළ සුද්ධෝදන මහානාය පරපුරෙන් පැවතගෙන එන උත්තරීතර මව්වරු පියවරු බවට එනපත් කොට. ඒ සාපේක්ෂතුනේ පැවිදි වීමේ ශාසනයට පුතුන් පැවිදි කරලීම බාර කරලීම තුළ අප්‍රමාණ පින් දැස් වුණා. අප්‍රමාණ වූ ජීවිතයට සැනසෙල්ල උදා වුණා. අප්‍රමාණ වූ ජීවිතවලට ආරක්ෂාව රැකවරණය තුලින් සැලසුණා. ඒ සාපේක්ෂතුනේ ඒ අම්මා තාත්තා ජීවිතය තුළ හරි සත්පුරුෂව ගුණධර්මයෙන් ජීවිතය පෝෂණය කරගෙන සීලාදී ගුණධර්ම දියුණු කරගෙන අනේක විද පින්කම් ජීවිතය සිද්ධ කරගෙන තමන්ගේ මරණින් මතු ජීවිතයේ සුගතිගාමී කරගන්නට අවශ්‍ය පසුබිම ජීවත් වෙලා හිතියදීම සකසා ගන්න. එහෙමනම් පින්වත්නි මේ ජීවිතය තුළ අපිට මේ ලැබී තිබෙන අවස්ථාව තුළ අපිට ගෙවි ගිය අතීතයකින් වැඩක් නැහැ. අද අම්මලා තාත්තලා පිළිබඳ කොච්චර කතා කරත් කොච්චර ගුණ වර්ණනා කළත් ඒවා දැන් අතීතයේයි කාරණා. අපිට අනාගතයක් නැහැ, හිතක් කියලා දවසක් නැහැ. දැන් ගෙවිච්ච අතීතයකින් මැරිච්ච අතීතයකින් සිහිපත් කරලීමෙන් දුකට වේදනාවට පත් වීමෙන් පළක් නැහැ. දැන් අපිට හිතක් කියලා දිනයක් නැහැ, අනාගතයක් කියලා දවසක් නැහැ. දැන් භාග්‍යවතුන් වහන්සේ දේශනා කරේ අපට මේ ගත වෙන මේ මොහොත අපි ජීවත් වෙන්නේ. මේ මොහොතේ හොඳ දේ කරගන්න යහපත් දේ සිද්ධ කරගන්නයි භාග්‍යවතුන් වහන්සේ අනුශාසනා කළේ. ඒ පින්වතුනි අප්පමින්දා බික්කවේ මනුස්සානං ආයු. අපි මේ ජීවිතයට ආයුෂ අරගෙන ඇවිල්ලා තිබෙන අල්ප ස්වල්ප ආයුෂය.
එනිසා පින්වත්නි මේ ජීවිතේ කොයි යම් මොහොතක හෝ අපටද මේ ජීවිතේ මරණය කරා යන්නද සිද්ධ වෙනවා. එහෙනම් පින්වත්නි මේක ස්වභාවයේ බුදුරජාණන් වහන්සේ මතක් කරනවා ආයුක්කේ මරණ, කම්මක්කේ මරණ, උපච්ඡේදක මරණ වශයෙන් කාරණා හතරක්. ආයුක්කේ මරණ කියන්නේ බණහනක අපි හැම දිනාටම සිද්ධ වෙන්න පුළුවන් කාරණා. එහෙනම් පින්වත්නි කර්මයේ තියෙද්දී අපේ ආයුෂය නික්මිලා යනවා. අව කර්මයේ තියෙනවා. හැබැයි ආයුෂය නික්මිලා යනවා. අනේ අනුවට ඔබට මට දවසක මේ මරණයට ගොදුරු වෙන්න වෙනවා. හරියට පින්වත්නි පහන් තිරේ තිබෙද්දි පහනේ තෙල් ටික සිඳිලා යනවා වගේ. ඊළඟට පින්වත්නි කම්මක්ඛය මරණ. පින්වත්නි ආයුෂය තියෙනවා කර්මයේ විපාක කියනවා. ඒ දෙන් මටද සිද්ධ වෙන්න පුළුවන්. බණහන ඔබටද දවසක සිද්ධ වෙන්න පුළුවන්. එහෙනම් පින්වත්නි ඒ ස්වභාවය හඳුන්වනවා. පහනේ තිරේ දැවිලා පින්වත්නි තෙල් ටික ඉතුරු වෙනවා වගේ. එහෙනම් මේ ජීවිතේ වැනි මොහොතකට අපිපත් වෙන්න පුළුවන්. ඒ වගේම තමයි උපච්ඡේදක මරණ. ආයුක්කේ කාම උභයක්ඛේ මරණ. ඒත් ආයුෂයත් අපේ නික්මෙනවා, කර්මයත් අපේ නික්මෙනවා. මේ අනුවද මරණයට අපිපත් වෙනවා. එහෙනම් පින්වත්නි දැල්ලෝ පහන් තිරයක් දැවිලා පිච්චිලා යනවා. දාපු තේ ටිකක් පිච්චිලා යනවා. මේ ආකාරයෙන් අපි කාට නමුත් මේ මරණයක් දෙන්න වෙන්න පුළුවන්. උපච්ඡේදක මරණ ශනික හදිසි මරණ හැටියට. පින්වත්නි දැල්ලෝ පහන නොසිතන වෙලාවක උලකට නිවිලා යන්න පුළුවන්. එහෙම නැත්නම් කාගේ හරි අතක් වැදිලා, පය වැදිලා, ඒ පහන නොසිතෝ වෙලාවක බිම පෙරලිලා නිවි යන්න පුළුවන්. නම් බලාපොරොත්තු නොවෙච්ච දෙයක්, නොසිතෝ දෙයක්, බලාපොරොත්තු නොවන මොහොතක බලාපොරොත්තු නොවන විදිහට අපේ ජීවිතයේ මරණය කරා යන්න පුළුවන්. එනම් මේ තථාගත ලෞතර ධර්ම තුළ මේ කාරණා තුළ අපි සෑම කෙනෙකුට මේ ජීවිතේ මරණ ධර්මතාවයට ගොදුරු වෙන්නට සිදු වෙන බව භාග්‍යවතුන් වහන්සේ මතක් කරනවා. එනම් මරුණට පස්සේ මොකද වෙන්නේ? එවනම් පින්වතුනි මේ ජීවිතය තුළ අපි හැම දිනම සීලය දියුණු කර ගන්න ඕන. භාවනාව දියුණු කර ගන්න ඕන, සමාධිය දියුණු කර ගන්නට ඕනේ. අතිශය වටින කාරණාවක්. පින්වතුනි මේ ජීවිතයේ සීලය නැත්නම් සීලයක් දියුණු වෙන්නේ නැත්නම් කොච්චර දන් දීලා අපි කටයුතු කළත් දානෙන් ලබා දෙන්නේ සැප විපාක. දානේ සැපේටයි මාවත හදන්නේ. හැබැයි කුසලයේ නිවනටයි පාර හදන්නේ. පින එකක්, කුසලයේ තවත් එකක් පින්වතුනි. එහෙමනම් පින්වතුනි කුසලයේ හැම තිස්සෙම අපි නිවනට අරගෙන යනවා. පින හැම තිස්සෙම අපි සැපයේ පමනවන්න, දිව්‍ය ලෝකවල උප්පන්නට, මිනිස් ලෝකෙ උපදින්නට අපට එවැනි කටයුතු සඳහා ඒක උපකාරක වෙනවා. බලන්න දවසක් ජානුස්සෝනි බ්‍රහ්මණය හම්බ වෙන්න බුදුරජාණන් වහන්සේ ළඟට එනවා ජානුස්සෝනි බ්‍රහ්මණය. ඇවිල්ලා අහනවා පින්වත් ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ සාදු අවසරයි පින්වතුන් වහන්සේ. මට වහන්සේගෙන් කාරණාවක් දැනගන්න ඕන ස්වාමීනි. මම මෙතුආ කාලයක් මගේ අම්මා තාත්තා මගේ නෑදෑයෝ ඥාතින් ආරමුණු කරගෙන මම අනේක විද පින්කම් කරා දන් දී කටයුතු සිදු කළා. ස්වාමීනි මට සැකයක් තිබෙනවා, සැකහැර දැනගන්න කාරණාවක් තිබෙනවා ස්වාමීනි. මට දැනගන්න ඕන මා මේ දුන්න දානමය පින් මගේ ඥාතින් ඒකාන්තයෙන් ලැබෙනවාද නැද්ද කියන කාරණාව. බුදුරජාණන් වහන්සේ අහනවා ජානුස්සෝනිගෙන්, ජානුස්සෝනි මට කියන්න ඔබට දැනගන්න ඕන මියගිය ඥාතීන් දානමය පිනක් ලබන ස්ථානේද අස්ථානේද කියලා ඇහුවා.
ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මට දැනගන්න ඕන අස්ථානය කියලා මතක් කළා. ජානස්වාමී බ්‍රහ්මණේ ඔබේ අම්මා තාත්තා නේද කවුරු නමුත් තමන්ගේ වෙන කෙනෙක්. මෙලව ජීවත් වෙලා යම් ආවිෂයක් වින්දනය කරලා මරණයට පත් වෙලා ඒ කෙනා මෙලවින් යුද්ධ වෙලා මිනිස් ලෝකයේ මිනිස්සුන් අතර උපදිනවා. එතකොට එවැනි අය අරමුණු කරගෙන ඒ ඥාතීන් එකතු වෙලා දන් දෙනවා පින් දෙනවා. මේ මිනිස් ලෝකෙ ඉපදෙන ඔබ දන්නවද ඔබේ ඥාතීන් යම්මතා ඒ නෑදෑ මං වෙනුවෙන් දන් දෙන්න පින් කරන්න කියලා ඔබට දැකීමක් අවබෝධයක් වැඩිවීමක් මොකවත් නැහැ. දැන් මිනිස් ලෝකේ නැවත ඉපදීම තුළ ඒ ඥාතීන් එක්කලා කොච්චර දන් දුන්නා අපට ඒ පින ලබන්නට බැහැ. ඒ වගේම තමයි ජානුස්සමගේ ඥාති අම්මා තාත්තා කවුරු නම් ජීවත් වෙන ආයුෂ වින්දනය කළ මරණයට පත් වෙලා ගිහිලා දෙවිය ලෝකේ දෙවියන් අතර උපදිනවා. එතකොට ඒ අයට දන් දීලා පින් දෙනවා. එතකොට තමන් දන්න දේවත්වයට පත් වුණේ මම තමයි අසවල් කාලේ අසවල් තැන මම හිටියේ කියලා එහෙම දැනුමක් වීමක් නැහැ. මගේ අම්මා තාත්තා මේ පින් කරන්න කියලා එහෙම දෙයක් නැහැ. නම් එවැනි කෙනෙකුටද සසරේ පින ලබා ගන්නට බැරි විලා යනවා. ඊළඟට කියනවා ජානුස්සෝනිය ඔබේ ඥාතියෙක් අම්මා තාත්තා කවුරු කෙනෙක් තමන්ගේ කෙනෙක් මරණයට පත් වෙලා ත්‍රිසංගත ලෝකේ ත්‍රිසංගත සත්වයක අතර උපදිනවා. දන් දුන්නාට පින් ගන්නට හැකියෝ. ඇත්තනේ? හරකෙක් ගත්තොත්, බල්ලෙක් පූසෙක් ගත්තොත් ඔහුගේ ජීවන රටාවක් තිබෙනවා. ඔහුගේ පැවතුම් හරි වෙනස්. ඔහු කන බොන හැටි වෙනස්. එනිසා අපි පින්වතුනි කනකොල කන ගවයෙකුට අපි කන බොන විදිහට දුන්නට අනුභව කරන්නේ නැහැනේ. බල්ලෙකුට පෝසෙකුට වුණත් ඒ විදිහට දුන්නොත් තමයි කෑම ආහාර අනුභව කරන්නේ. අපි කැමති දෙයක් දුන්නට බෑ ਉਹ කැමති දෙයක් දෙන්නට. එනම් පින්වතුනි දැනුවත් භාවයක් නැහැ අවබෝධයක් නැහැ. එවැනි කෙනෙකුට පින් ලබන්නට බෑ. ඒ වගේම තමයි පින්වතුනි ත්‍රිසංගත ලෝකේ පමණක් නොවේ සතර අපාය ඉපදුනේද දන් දුන්නාට පින් ගන්නට බැහැ කියලා මතක් කළා. ජානස්තෝණී කියන අපරාධ ස්වාමී මේ දන් දෙන එකේම වැඩක් නැහැ නිෂ්ඵලයිනේ ප්‍රතිඵල නැහැනේ කිව්වා. නෑ ජානස්තෝණී මම ඔබට මුලින් පහදා දුන්නේ අස්ථානයේ කිව්වා දානමේ පින නොලැබෙන තැනයි කිව්වා. ස්ථානයේ පින ලබනවා කිව්වා. ස්වාමීනි කොහෙද ඔය පින ලබන ස්ථානේ මොකක්ද ඇහුවා. ඒ වෙලාවේ කිව්වා ජානුස්වාමී ස්ථානේ තමයි පරදත්තෝපජීවි ආත්ම භාවය. ඔබ සිහිපත් කරන ඔබේ ඥාති අම්මා තාත්තා නේදේ කවුරු හෝ කෙනෙක් පින් ගන්න පුළුවන් තැනක බල සම්පන්න කෙනෙක් හැටියට පරදත්තෝපජීවි ඉපදිලා ඉන්න ප්‍රේත හැටියට පෙරේතෙක් නෙවෙයි ප්‍රේත. ඒ ප්‍රේත කියන ආත්ම භාවයට පත්ලා පිනක් ලබා ගන්න පුළුවන් තැනක ඉන්නවා නම් එයාට නම කියපු සැනින්ම අප දෙන දානමෙන් පින අනුමෝදන් වෙන හැකියාවක් තියෙනවා. ඔහු පින් ලබනවා කියනවා. අනේ ස්වාමීනි එහෙම තැනක අපේ අම්මා තාත්තා නෑදෑයේ පරදත්තෝපජීව පින් ලබා ගන්න ඉපදිලා නැත්නම් අපරාධනේ ස්වාමීනි දන් දෙන එක නිෂ්ඵලයි ප්‍රතිඵල නැහැ කිව්වා. නෑ ජානසෝනි ඒ වෙලාවේ මොහොතේ තමන්ගේ සිහිපත් කරන ඥාතියම නැති වුණා. අපේ පරම්පරාගත විශාල ඥාති පිරිසක් පල්ලව ගිහින්. අපි දන්නේ අපි මේ කීවෙනි පරම්පරාවද කියලා. අපි දන්නේ මේ අවුරුදු කීපයකට එහා පැත්තේ ඉඳන් පමණයි කියන්න දාන්න. මේක පෙර අපි හිටපු ඉස්සතුන භවගාමී ජීවිත අපිට හිතේ නෑදෑය කොච්චර අපි දන්නේ නැහැ. අනේ අතීත තුල ඥාතියෙක් හරි ඉන්න පුළුවන් කියන. ඒ කෙනෙක් හරි ඇවිල්ලා තමන් දෙන දානමය පින ලබනවා නැති වෙලා යන්නේ ප්‍රභාගතුන් වහන්සේ මතක් කරනවා. ස්වාමීනි මේ අතීත දුර ඥාතියෙක්වත් නැතිනම් ඒ දානමය පින ලබන්න නිෂ්ඵලයි ස්වාමීනි ප්‍රයෝජනයක් නැහැ නිතුවා. නෑ ජානස්වාමී. කෙනෙක් මේ සිත කය වචනය කියන තුන්දර සංවර කරගෙන පුරණවන් පෙරෙහි ශ්‍රද්ධාව ගෞරවය ඇති කරගෙන
දෙන දානයේ පිළිබඳ පිනේ ආනිසංසය පිළිබඳ කර්මයේ කර්මඵල වැටහීම අවබෝධය ඇති කරගෙන ඒකේනා පූජා බුද්ධියෙන් යමක් පූජා කරනවා ශ්‍රද්ධාවෙන් යමක් දෙනවා ඒ පින ලබන්න කෙනෙක් නැතිනම් පෙරලා තමන් කරා පැමිණෙලා තමන්ට සසරේ සැප විපාක උදා කර දීලා මිසක් ඒ පින නැති වෙලා යන්නේ කියලා භාග්‍යතුන් වහන්සේ මතක් කළා. එහෙමනම් පින්වත්නි මේ ජීවිතය තුළ පරලොව යන කෙනෙකුට පින් ලබනවා කියන කාරණාව ලබා දෙනවා කියන කාරණාව පහසු කාරණාවක් නෙවෙයි. එනිසා පින්වත්නි මේ ජීවිතය තුළ කල්පනා කළ බලනකොට පින්වත්නි අතීත ශාසනයේ රහතන් වහන්සේලාට මහා විපාක අරගෙන උන්වහන්සේලා රහත් භාවයට පත් වුණත් කර්ම විපාකයන්ගෙන් ගැලවීමක් නැති වුණා. එසා පින්වත්නි මේ ශාසනය තුළ උත්තර කියලා හාමුදුරු කෙනෙක් හිටියා. මේ උත්තර හාමුදුරු තරුණ වියේ තමයි පැවිදි වෙන්නේ. මේ උත්තර හාමුදුරු පැවිදි වෙලා පින්වත්නි ශාසන සසුන් ගත වෙලා ශාසන බ්‍රහ්මචර්ය පිළිවෙත් මඟ පුරමින් දැහැමින් හොඳේ ශාසනය වැඩ හිටියා. දිනක් උන්වහන්සේ උදෑසනින්ම කැලෑවක ගලා බසින ගඟක් තියෙනවා. ඒ ගඟට පැන් පහසු වෙන්නට දිය දෝතක් දා ගන්නට හිතාගෙන ඒ ගඟ දෙසට උන්වහන්සේ වැඩම කළා. ගඟට බහින්න සෝදානමින් සිවුරු පෙරිකර ගොඩින් තියලා නාන්නට සුදුසු නානකඩයක් ඇඳගෙන ගඟ දෙස බලාගෙන දියට බහින්න සෝදානම්. එදා පින්වතුනි රටේ රාජ භාණ්ඩාගාරයේ හොරු පිරිසක් මහා දවල් කොල්ල කාලා වස්තුව පැහැර අරගෙන ගිහිල්ලා මේක දැන ගන්නකොට ටිකක් කාලය ප්‍රමාද වෙලා රජතුමා ඒ වෙලාවේ රජතුමා අනකලා මහම චරපුරුෂයන්ට ඒ හොරු කොහෙන් හරි අල්ලගෙන ඉන්න ඕන මේ දැනුම හොරු ලෝබන්නට ඕන වස්තුව පැහැර ගන්න හොරු අල්ලගෙන ඉන්න කියලා චරපුරුෂය දෙවුවා. දැන් පින්වතුනි හොරු ටික අරගත්ත රන්තිදී මුතුමැණික් වගේ වටිනා දේවල් අරගෙන පැනලා දුවන්නේ මේ ගඟ මැදින් මේ කැලෑ රොද මැදින්. උත්තර හාමුදුරුවෝ දැන් ගඟ දෙස බලාගෙන දියට බැහැලා දැන් ඇඟ ඉල්ලවන්න වතුර දාගන්න සෝදානම්. හොරු ටිකක් ඔය අතරේ දුවනවා. දුවන ගමන් Tamanට දැනුණා මේ බේරුමක් නැහැ පිටිපස්සේ තරපුරුෂ වෙනවා අපි අහුනොත් ඔක්කොම ඉවරයි. නිසා මේ බඩු පැත්තක දාලා හංගලා පිටුව. ඒ වෙලාවේ දැක්ක හාමුදුරුවෝ ගඟේ බැහැලා නානවා. ගොඩ තිබෙන උන්වහන්සේ පිටපාතේ දානේ වරදින පාත්‍රේ මේකතර බඩු ටික දාලා මේ අය පැනගත්තා. හොරු අල්ලන්න පස්සේ ලෝහ බඳින අර තරපුරුෂයෝ දුවන ගම අසුපිටින් යන ගම අර ගඟේ නාන හාමුදුරුවෝ දැකලා මොහොතක් නැවතිලා ඇහුවා අනේ හාමුදුරුවෝ මෙතනින් හොරු ටිකක් දුවනවා දැක්කා. හාමුදුරුවෝ මම දැක්ක හොරෙක් නෑ මම දන්නේ නැහැ කියලා ඇත්ත කතාව. හැබැයි මේ වෙලාවේ අසුපිටින් යන එක මිනිස්සෙක් මොහොතක් ටිකක් හැරිලා බැලුවා අර පාත්‍රය දිහා යන ගමන් බැලුවා. බලනකොට පින්වත්නි අර පාත්‍රේ අර හොරුන් පැහැරගෙන යන වස්තුව ඒක තාප්පු එක මෙයත් මේ හොරු සිවුරු දාගත්ත චීවරධාරී මෙයත් මේ කරන්නේ රංගපෑමක් හොරුවක් මේ මහා පල්පොරෙක් අල්ලගෙන යමින් බඩුත් එක්ක හොරුව හමුනා ගන්නේ නොකර වරදකට අර හාමුදුරුවෝ නිරපරාදී අත්අඩංගුවට අරගෙන දැන් අරගෙන යනවා නඩු ශාලාවට ඒ හාමුදුරුවන්ට දඬුවම් දෙන්න. පින්වතුනි මේ වෙලාවේ දා රාජ සභාවේ නඩු අහන්නේ වස්ත්‍රකාර කියන ඇමතියා. මේ හාමුදුරන්ට වස්ත්‍රකාර ඇමතියත් එක්කත් පරණ කෝන්තරයක් ගනුදෙනුවක් තිබුණා. මොකද උන්වහන්සේ ගිහි කාල මහාන වෙන්න කලින් මේ අර ඇමතියාගේ දුව එක්ක තමා විවාහ වෙන්න හිටියේ. ඉතින් මේ වස්ත්‍රකාර ඇමතියා පරිගන්න ඕනේ කවයෝ එයා තමයි ඉතින් කවදා හරි හම්බුනොත් මගේ දුව අකන මංකලා දාලා යන්න ගියා. මහානකමක් හොයාගෙන ඒ ගැන වෛරයෙන් තමයි ඉතින් පරිගන්න බලාගෙන. අන්න පින්වතුන් අවස්ථාව උදා වුණා.
දැක්ක ගමන් අඳුනගත්තා. කිසිම නඩු ගැහිමක් නැහැ, ප්‍රශ්න කෙරෙලීමක් නැහැ, කෙලින්ම දඩුවම් නියම කළා. මේ උත්තර හාමුදුරුවෝ මේ දැම්මම උල තියලා මරන්න කිව්වා. ඒක කිසිම සමාවක් නැහැ, ප්‍රශ්න ඇසීමක් මොකුත් නැහැ. අර අතීත කෝන්තරයේ තිතේ තිබුණා පින්වතුනි උල තියන්න නියම කළා. පින්වතුනි නියම කර හැටිට උන්වහන්සේ දැන් උල උඩ දැන්දුවා තිබ්බා. අනේ සාරිපුත්ත මහරහතන් වහන්සේට මේ පිළිබඳ උත්තර හාමුදුරන්ට වෙන්නේ යන වෙනස් පැත්තිය විනාශය පිළිබඳව දැනුණා නැකුණා දැන් කියලා පෙනිලා වහාම කියලා බුදුරජාණන් වහන්සේ මුණ ගැහුවා. සියලු කාරණා භාග්‍යතුන් වහන්සේට මතක් කළා. ඒ ආරාධනාව පිළිගත් භාග්‍යවත් තථාගත සම්බුදු පියාණන් වහන්සේ එදා පින්වතුනි උත්තර හාමුදුරුවෝ සොයාගෙන ඒ අවස්ථාවට ස්ථානට වැඩම කළා. ගියේ රජතුමා හම්බ වෙන්න නෙවෙයි, දඩුවම් නියපු කරපු කෙනා හම්බ වෙන්න නෙවෙයි. එයා ගාවට ගියාට පළක් නැහැ. ගියේ උත්තර හාමුදුරුවෝ ගාවට. යනකොටත් පින්වතුනි උල තියලා උන්වහන්සේ උඩටිකේ බහිනවා සාගර දෙපොළු කරගෙන මාස ඉලාගෙන ලේ කලනවා පින්වතුනි ලේ විඳිනවා මහ වේදනාවක් විඳ මුලක් මත උන්වහන්සේ මහ විඳවනවා. මැරෙනවා ඉපදිනවා වගේ පින්වතුනි මහ වේදනාව විඳින්නේ උන්වහන්සේ මේ වෙනකොට ලෝක අනතුරක. බුදුරජාණන් වහන්සේ කරුණාවෙන් ළඟට ගිහලා උන්වහන්සේගේ හිස අතගාමින් හිස පිරිමැද මේ කියනවා උත්තර මගේ දරුවෝ ආයස්මතුන් වහන්සේ මේ පිළිබඳ ඔබට දේශයක් එන්න පුළුවන් කේන්තියක් හට ගන්න පුළුවන් තරහවක් එන්න පුළුවන් හැබැයි ඒක සාධාරණ නෑ. ඔබට මේ වෙලාවේ හොරු ගැන වෛරයක් ඇති වෙන්න පුළුවන්. ඉර පරාදි නොකර වරදකට මේ හොරු ටිකක් මට කරපු හදියක් කියලා හොරුන් පිළිබඳ වෛරයක් ඔබේ හිතේ මේ වෙලාවේ ඇති වෙන්න පුළුවන්. එහෙම ඇති කරගන්න එපා කිව්වා. අනේ මේ රජතුමාගේ සරපුරසේ මට කරපු දෙයක් නොකර වරදකට නව හොරෙක් කියලා හිතලා මාව ගෙනල්ලා මට දඬුවම් දුන්නානේ කියලා රජතුමාගේ මේ යුද සෙවණ පිළිබඳ ඔබට තරහක් වෛරයක් එන්න පුළුවන්. ඒක නැද වෛර කරන්න එපා. අනේ මේ රජතුමා මට කරපු හදියක් අතීත වෛර පිරිමැහැමකට තමන්ගේ දුවට වෙච්ච අසාධාරණ නිසා මගෙන් පරිගාන්ට අනේ මට දඬුවම් දුන්නානේ කියලා මේ වස්සකාර ඇමතියා පිළිබඳ වෛරයක් ඇති වෙන්න පුළුවන්. එසා මේ ඔබ උඩ තබපු අලු ගෝස්වා පිළිබඳ මේ වෙලාව වෛරයක් ඇති වෙන්න පුළුවන්. උත්තර හොඳට කල්පනා කරන්න හොඳට තේරුම් ගන්න. ඔබ මේ උල මත රඳවලා අද මේ වේදනාව විඳින්නේ හොරු නිසාවත්, සරපුරසියෝ නිසාවත්, රජතුමා නිසාවත්, මේ අලු ගෝස්වා නිසාවත් නෙවෙයි. උත්තර අද මේ වගේ ඔබ හිංසනයකට මේ වගේ වේදනාවකට මේ වගේ අනතුරකට ගොදුරුනේ කුමක් නිසාවෙන්ද? අතීතයේ ඔබම කරගත්ත පාපී අකුසල කර්ම ශක්තියක් නිසා කියලා. මේ වෙලාවේ කිසිම කෙනෙක් ඔබ මේ විඳින වේදනාවට මේ දුකට සාක්ෂිකව නෙවෙයි. උත්තර මේක ඔබට ජීවිතේ උරුම වෙන්න තිබ්බ කාරණාවක්. මේක තමන්ම ජීවිතේ තමන්ට උරුම කරගත්ත ක්‍රියාවක්. නිසා මේකට වෙන කිසියම් කෙනෙක් වගකිය යුතු නැහැ. ඔබමයි වගකිය යුත්තා කිව්වා. උත්තර ආගන්න අතීත දීර්ඝ ශාස්ත්‍රය ඔබ කරගත් අක්ෂරයේ මේ කර්මයට හේතුව. වෙලා බුදුරජාණන් වහන්සේ කරුණු පැහැදිලි කරමින් කියන උත්තර ඔබ මින් පෙර මනුස්ස ලෝකයේ පහළ වුණා. ඒ මනුස්ස ලෝකයේ පහළ වුණ කොප්පළු නිවසක කොප්පළු දරුවෙක් හැටියට දිනක් ඔබ උදෑසන කව එළදෙනකින් කිරිදොවන වෙන්නකොට ඒ කිරිදොවන වාදනයට මැස්සෙක් ඇවිල්ලා වැටුණා. ඔබේ යාළුවෝ මේ වෙලාවේ කිරිදොවන තැන වටකටගෙන බලාගෙන හිටියා. ඔබ හරි උජාරුවට අර මැස්සව අරගෙන කොහොම ගහේ කොහොම කොළයක නටුවක් අරගෙන ඉස්සර කාලේ රජවරු වැරදි කරාම මිනිස්සුන්ට දඬුවම් දුන්නේ උඩ තිබ්බේ මෙන්න මෙහෙමයි කියලා. අර මැස්සව අරගෙන කොහොම නටුවේ කුඩේ රැඳෙව්වා. ඒ ශරීරය සිදුරු කරගෙන යන විදිහට ඒ සතාව සිදුරු කෙරෙව්වා. මේ එක කර්මයක් ඔබ ජීවිතේ කරගන්න කිව්වා. තවත් දවසක ඔබ මනුස්ස ලෝකේ පහළ වෙලා තමන්ගේ අම්මාට අකී කරු දරුවෙක් වෙලා
කිසිම කියන දෙයක් අහන්නේ නැහැ. හරි දඩබ්බරයි. හරි අසත්පුරුසයි. අම්මා ඉතින් නිතර මොකට තෝන්තියක් නැතුව බයිනවා දොස් කවරනවා. දවසක් අම්මට මුදට ඕම කේන්ති කියලා අම්ම කළ වල දෙකට කියව කිව නතර කර ගන්න නැතුව අම්මා එක දිගට බැන හිටියා. ඔබට මේ බැන ඉන්න අම්මා කියන වචන අහගෙන ඉන්න බැරි තැනම අම්මට මෙහෙම කතා කළා. ඊතොර තෝන්තියක් නැතුව කියවනවා කට වහ ගන්නෙත් නැහැ. ඊ උල තියන්නමයි වටින්නේ කියලා කිව්වා. ඊ කට වහ ගන්නෙ නැති උල තියන්නමයි වටින්නේ කියලා අම්මට මේ වගේ වන්දනක් ඔබ තමන්ගේ මුඛයෙන් ප්‍රකාශ කළා. උත්තරාන්නේ තාත්තමන්ගේ අම උල තියන්න ඕන කියපු මේ මහා දරුණු වචනේ. අර කිරි වාජනේ මැස්සෙක් අරගෙන කොහොම නටුවේ හිත හඳවලා ඒ සත්වයා හිංසනයට පත් කළා. අන්නේ අතීත සංසාර කර්මයයි කිව්වා අද මේ වත් විදිහට. එනම් මේකට මේ ගුරු සම්බන්ධයක් නැහැ. තර පුරුෂයන්ගේ සම්බන්ධයක් නැහැ. මේ අලිතුමාගේ සම්බන්ධයක් නැහැ. මේ අලුගෝසුවන්ගේ සම්බන්ධයක් නැහැ. සසරේ ඔබම කරගත්ත කර්මයයි කිව්වා. එහෙමනම් පින්වත්නි රහතන් වහන්සේලා අවසානයේ පින්වත්නි උන්වහන්සේගේ දුක දැක දැක වේදනාව දැක දැක බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කළා. ධර්ම දේශනාව හමාර වෙනකොට පින්වත්නි ජීවිතයේ අනිත්‍ය දුක පිළිබඳව උන්වහන්සේ දේශනා කළා. මොහොතකින් පින්වත්නි සමාධිගත හිතක් වැඩුණා. ඒ වෙලාවේ උන්වහන්සේ පින්වත්නි උල මාතම අපවත් වෙනවා. අපවත් වෙන්නේ නිකම්ම නෙවෙයි සෝතාපන්න ආර්ය ශ්‍රාවකුතුමන් වහන්සේ කෙනෙක් ඇටියෙ. උන්වහන්සේ උල උඩමයි පින්වත්නි සෝහාන් ඵලයටපත් වෙන්නේ. නිකම්ම මේ ශාසනය නික්මුණා නෙමෙයි. උතුමන් වහන්සේ කෙනෙක් ඇට ආර්ය ශ්‍රාවකයන් වහන්සේ කෙනෙක් ඇටියෙයි අවසාන හුස්ම හෙළුවේ. නම් බුදුහාමුදුරුවන්ගේ වැඩම වීම උන්වහන්සේගේ අනුශාසනාව තුළ උන්වහන්සේට පින්වතුනි සසරේ ආය ජාති ජරා ව්‍යාධි මරණ උරුම වෙන්නේ නැහැ. මේ ජීවිතය තුළ මේ කර්මයන් සිය වෙලා සසරේ මෙරි මෙරි ඉපදී යන මේ අනුරාග දීර්ඝ සසරෙන් ආත්මෙ දෙන්නට පුළුවන්කමක් ලැබුණා. එහෙනම් ඔබද මමද මේ සංසාරේ මෙතනින් එහාට ලබන සෑම ජීවිතයක්ම මෙතනින් එහාට ගත කරන්න ලැබෙන සෑම මොහොතක්ම අපේ ජීවිතයේ සසරේ අත්විඳින්නේම සසර කර දේවල් නෙවෙයි මේ ජීවිතේ කරගත්ත දේවල්. මේ ජීවිතය අපි අත්විඳින්න යන්නේ මොනවද? සසර කරගත්ත දේවල් මේ ජීවිතේ මේ අත්විඳින්න අපි යන්නේ. සමහර විටක ඔබට කියාගෙන ඇති අනේ මා කර්මකාරයෙක් මම නම් මහා කර්මයක් මම ගෙවන්නේ. ආට කරපු කර්මයක්ද මේ මට පරිසම් දුන්නේ. මහානම් මම කර්මකාරයෙක්. මොකට උපන්නද මන්දා? මොන කර්මයක් ගෙවනවාද මම මේ තමන්ටම තමන් සාප කරගත්ත වෙලාවල්. ඒකේ කිසි වරදක් නැහැ පින්වතුනි. කර්මයම තමයි අපි මේ ගෙවන්නේ. එහෙනම් පින්වතුනි මේ කර්මය ගෙවන්නේ මේ ජීවිතය තුළ පමණක් නෙවෙයි. අපි අලුතෙන් ආය කර්ම රැස් කරනවා. අනේක තමයි බයහානක පින්වතුනි. එනා සසරේ උපේත කත පුඤ්ඤතා සසරේ මහා පිනකින් ලැබුව මේ මිනිසත්කම ආය ලබන්න පුළුවන් වෙයි පුතා. එනා පින්වතුනි පතරිය උපදේශ වාසෝච අපි එහෙනම් බලන්න සුදුසු භාෂ භූමියක් කර සුදුසු ප්‍රදේශයක මේ මිනිස් ලෝකෙ ඉපදිලා බුදුදහම පවතින කාලයක එවැනි ශාසනයක් මොනගේලා වැඩි ප්‍රතිපදාවක් මොනගේලා වැඩි සිල් පුරාන්නට දාන්තෙත් බණ භාවනා කරන ශ්‍රද්ධා සීලාදී ගුණ ධර්ම වඩන්නට අවස්ථාවක් ලැබිලා. ඒ මග නොයා ලෞකික සැපයට කිඳු වෙලා කාම භෝගී ජීවිත ගත කරමින් පස්කම් සැපයට කිඳු වෙලා මේ ජීවන ජීවිතයේ තුල අවසාන මේ සියල්ල පහත් තබලා පියස්සකෝ ලෝකෝ සම්බම් පහයි ගමනියා. මේ සියල්ල පහත් තබලා මේ සියල්ල මෙහෙ දාලා අපට අවසානයේ ඉස්සති යන්න දිනයක් එනවා වැඩි ඈතට. අපි හැමෝම ජීවත් වෙන මේ ගිවි යන හැම තප්පරයකම අපි ඉන්නේ උස්මක දුරින් පින්වතුනි. මරණයට තියෙන උස්මක දුර විතරයි.
ඒකට කාලයක් වේලාවක් කියන්නට බෑ. ඒ මරණය විසිතුරු එකක් වෙයිද, වේදනාකාරී එකක් වෙයිද, විඳවලා මැරෙයිද, වසවිස කැවිලා මැරෙයිද, දියේ ගිල්ල මැරෙයිද, රෝගයක් හටගෙන මැරෙයිද, මහමග මැරෙයිද, දගේ දියේ ගිල්ල මැරෙයිද, බෙල්ල වැදලාගෙන වසපානය කර මැරෙයිද අපි දන්නේ. හැබැයි ජීවිතයට අවදානමක් තියෙනවා. අවිනිශ්චිත බවක් තියෙනවා. අස්තිර වූ ලෝකික ස්ථිර වූ ජීවිතයක් ඔබත් මමත් ලබලා. මේ ජීවිතය අපි ආවේ తాවකාලික. හැර යන දවසක් අතහැර යන දවසක් අපි හැමෝටම එනවා. ඒ ගමනේ යා යුතු ගමනක් වල යා යුතු ගමනේ ගෙනියා යුතු දේවල් උපයා ගන්න ඕන. මහා මන්දිර, මහා සැප සම්පත්, දරුවෝ මල්ලු හරකපානවත් පිළිදම කඩන. මේවා පින්වතුනි මේ සුභදාමත් එක්ක බද්ධ වෙලා. එක ගම් වතුරකින් සියල්ලම හොතින් විනාශ වෙනවා. එක භූමි කම්පාවකින් අවුරුදු කල්ප ගානක් තිස්සේ උපයපු සපිව ගොඩනගා ගන්න බොහෝ දේ තප්පරෙන් දෙකකින් තුන වෙනසු වෙලා යනවා. එහෙනම් ඉවෙනි විනාශ වෙන සම්පත් ගොඩක් ගොඩ ගහගෙන ඒවට ඇලෙමින් මගේ තියාගෙන අල්ලාගෙන ආස්ථා කෘෂ්ණාවෙන් පරිත වෙලා. මේ ජීවිතය ඔබ සැපයක් වෙනවා නිවන ප්‍රාර්ථනා කරනවා නම් ඒහො නිවනක් බුදුහාමුදුරු දේශනා කළා නෑ. සබ්බපාපස කරන කුසල සුප සම්පදා සදිත්ත පරියෝදපණගේ සම්පදා සියලු පාපයන්ගෙන් අත් මිදෙන්න ඕන. නිතරම පින් කටයුතු කුසල් දහම් උපදවාගෙන දැහැමින් නුවණින් අවබෝධයෙන් ශ්‍රද්ධාවෙන් වීර්යයෙන් කටයුතු කරන්න ඕන. ඒ වගේම පින්වතුනි මේ ජීවිතය තුළ සියලු කෙලෙස් ධර්මයන් යටපත් කර ගන්නට ඕන. ඒ සඳහා අපි ධර්මයේ දියුණු කර ගන්නට ඕන. ශ්‍රද්ධාව දියුණු කර ගන්න ඕන. සීලය දියුණු කර ගන්න ඕන. අනේ තුල පමණයි අපට දැකවරණයක් තියෙන්නේ. අනි කිසිම දෙයකින් අපට දැකවරණයක් අනතං කම්මං කතං සාරය පත්වානු සම්පති යස්සාසු මොකෝරෝ විපාකම් පච්චේද. දවසක පින්වතුනි මේ විපාක අපි කරා එනවා පින්වතුනි. විපාක එන දවසේදී පින්වතුනි අපට මේ සංසාරේ ගමන් කරන්න වෙන්නේ වේදනාවන්ගේ පිරිච්ච ගමන. අනමින් කඳුළු සරමින් දුක් කඳෝනා කියමින් අපිට මේ සසරේ විඳව මේ සංස්කාර ගමන යන්ත වෙනවා මේ සසරේ යන්ත වෙනවා. එනම් පින්වතුනි වැනි විඳවන ගමනක් විඳවන ජීවිතයක් සැපයක් නැති ජීවිතයක් දුක්කටපත් වුණාට පස්සේ ඒ ජීවිතේ මිදෙනවා කියන කාරණාවම අපිට ලොකු ජීවිතයට අනුකූල අවදානමක් තියෙනවා. මේසා පින්වතුනි ලැබුව මේ වටිනා මිනිස්කම ආරක්ෂා කරගෙන මේ ජීවිතයේ පින්වතුනි සීල ගුණ දහම් දියුණු කරගෙන සාර්ථක සීලාදී ගුණ දහම් දියුණු කරගෙන මේ ජීවිතයේ අපට අවසාන දක්වා අපේ සසර දියුණුවට කදලව දියුණුවට දෙලව අභිවෘද්ධියට මොකදේ යහපත් ඒ කුසල කර්ම සිදු කරගෙන පින් සිදු කරගෙන මෙරි පිටිපිට යන මේ දීර්ඝ සංසාර ගමනේ මත් මෙදලා උතුම් භවයක් තුලින්මන් භවයක් තුල චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන ජාති ආදී සසර දුක් කෙලවර උතුම් නිර්වාණ අවබෝධයේ පිණිසම හේතු වාසනා වේවා. මේ වෙලාවේදී ඒ සෙනෙහවන්ත මෞඛ්‍ය දෙන්නාට දිවි ගමනට අවශ්‍ය බොහෝ දේ උදා කරමින් ළඟා කරමින් කටයුතු කෙරෙනවා. ඒ දෙන්නාට ජීවිතයේ සසර ගමනට මඟ වියදම හොඳටම ඉතිරි කරගත්තා. අපි සසරට ආයෝජනයක් කරන්න ඕන. මඟ වියදමක් අපි හදා ගන්නට ඕන. එහෙනම් ඒ ආයෝජන මඟ වියදම හැදෙන්නේ අපි ජීවත් වෙන ආකාරයෙන්. අපි අදහන ආගම තුළ හැසිරීම තුළ ක්‍රියා කරන විදිහ අනුව අපේ ජීවිතය තුළ පින් දහම් කුසල් දහම් උපයා ගන්න විදිහටයි අපට ආයෝජනයක් තියෙන්නේ. රැකවරණයක් තියෙන්නේ. නම් අපට දුර ගමනක් යන්න තියෙන්නේ. දවසකට සතියකට මාසයකට නෙවෙයි. පරක් පෙරක් නොකරේ සීමාවක් නැති අනුරාග දීර්ඝ සසර ගමනක් යන්න තියෙනවා. එහෙමනම් පින්වත්නි දාට මාතින් ගත්ත දෙයක්, කටින් අල්ලගත්ත දෙයක්, හිතින් අල්ලගත්ත දෙයක් මොකුත් අරගෙන යන්න ලැබෙන්නේ. අපි මේ ලෝකෙට ආවේ නිරුවතින් හිස්සතේ. දවසක යන්නේද සුදු අතින් සැරසිලා හිස්සතේ යන ගමන. ඒ ගමනේ ගෙනියන්නට කිසිදු දෙයක් අපි උපයාගෙන. මේ සියල්ල මේ පහ තබලා උත්තාමත් විතනන්ති. ඉති බහලෝ විහඤ්ඤති.
අත්තහයත්නෝ නත්ති කුතෝ පුත්තා කුතෝ දා භාග්‍යතුන් වහන්සේ විමසනවා ගොඩාක් අම්මලා තාත්තලා සතුටු වෙනවා මට දරුවෝ ඉන්නවා ධනෙ තියෙනවා කියලා. තමාට තමාවත් අයිති නැතිකොට කොහේ සිටින දරුවෝද කොහේ තිබෙන ධනයක්ද කියලා භාග්‍යතුන් වහන්සේ වදාළා. එහෙමනම් පින්වතුනි මේ ජීවිතයේ තුළ තමා හිසට තමාට මේ සිවණැල්ල තමාට පිට තමාමයි අන්තිසෙකට වෙයි. අනේ පිළිබඳව තේරුම් ගම අවබෝධයක ගම ඒ තුළ අපි මේ කටයුතු කරන අප්‍රමාදී නොව කුසල් දහම් උපදවා ගන්න සසර දුකින් එතර නිර්වාණ අවබෝධයෙන් සාක්ෂාත් කර ගැනීමට කටයුතු සලසා ගනිමු කියන උතුම් ඒකායන ප්‍රාර්ථනාවයි ඔබට සිද්ධ කරන්න වෙලාව. මේ වෙලාවේදී පුරාපය සද්ධර්මයේ දේශනා කළ බොහෝ ධර්ම කාරණා පාදාන්ට අවශ්‍ය වන්නේ නැහැ. හැම දිනම යෝනිසෝ මනසිකාරය ශ්‍රද්ධාවෙන් කරුණා ශ්‍රවණය කළා. ඊට දවසේදී සංඝගත දක්ෂිනාවන් පිළිගන්නම මේ අද අපේ පින්කමට නිමිත්ත අරමුණ වශයෙන් තබා ගන්නට යෙදුණු පුරා වසරකදීදී සදහටම අපේ දෙනෙක් තියාගෙන සසර ගමන පරලොව ගමන යන්නට යෙදුණු හරිස අමහවේට පත් වුණු තෙන්නේ බර තාත්තට තෙන්නේ බර මාමණ්ඩිය සීයාට ඥාතිවරයාට මේ පින් අපි අනුමෝදන් කරන් සුබනාහන්දේ සිරිපාල සිරුවා සදහටම පාසක මහත්මානන්ද වගේම දසවතී මහා පාසිකා මෑණියන්ට තවත් පියගී ඥාතින්ට මේ වෙලාවේ පින් දෙන්නට මේ උතුම් කටයුතු සිද්ධ ඉතින් ඔබ ධර්ම අවබෝධය තියතු ධර්මයේ හැසිරීම කටයුතු කරන ඇතු ඉතින් අපි දේශා කරනවා අපි ගොඩාක් ළඟින් ආශ්‍රය කරන්නේ පවුලේ ඉතින් එතුමිය අපට අම්මා කෙනෙක් වගේ පිටක හොඳ සහෝදරියක් අපට ඒ වගේම කිසිම රහසක් නැහැ හිතේ එකක් තියාගෙන කතා කරන්නේ නැහැ විවෘතයි හරි ලෙන්ගතු හිතයි සිවන්තයි ඒ සවනම දෙයක් ඕනම දෙයක් දරුවෝ කියක් වුණා කොන දෙයක් වුණත් ප්‍රශ්නයක් ආවම හම්බ වෙලා කතා කරලා තමන්ගේ හිතේ තියෙන දුක කියලා තමන්ට තිබෙන ප්‍රශ්න निराකරණය කරගෙන නිතරම සංවාද කරමින් අපිත් එක්ක සාකච්ඡා කරමින් හොඳ ජීවිතයක් ගත කරනවා හොඳ සංයමයකින් හොඳ ඉවසීමකින් අවබෝධයකට මේ කටයුතු කරනවා අප කෙරේ දාසීමිත ගෞරවයක් දෙනහසක් ආදරයක් එතුමිය තුළ තියෙනවා ඒ ලෙන්ගතු භාවයේ මම මේ අකුරල ප්‍රදේශයට ආව දවසට අද වෙනකොට ඒකේ විදිහටම කිසිම අඩුවක් නැතුව පවතිනවා. ඒ අම්මා තාත්තට වඩා අම්මා ගොඩාක් අපට ලෙන්ගතු අම්මා කෙනෙක් වගේ හරි සෙනෙහසින් ආදරෙන් අම්මා කටයුතු කළා. දානමාන සැපේවත් ආස කරන විදිහට වළඳන්න පුළුවන් ආකාරයට හැම දෙයක් සෙවිල්ලෙන් සොයලා බලලා පුදුම සතුටෙන් ශ්‍රද්ධාවෙන් තමා අපරැක්කේ බැලුව අපට කටයුතු කරේ. ඉතින් එතුමේ නිතර කැමැති පිරිත් අහන්න නිතර කැමැති බණ අහන්න ඉතින් රෝගාතුර වෙලා ඉන්න වෙලාවෙත් රෝහලටත් වැඩම පිරිත් දේශනා කරන්න බව එයාමගේ ඉල්ලී තිබුණා ගෙදරටත් වැඩම කළ විදිහ අවස්ථාවල පිරිත් දේශනා සිද්ධ කළා ඒ ලෙන්ගත් උත්තම හැමදාමත් අපි දැක්කා ඒ ගෞරවය අපි හැමදාමත් දැක්ක ඒකට හේතුව ගොඩක් දුරට අපේ ආචාර්ය ගෞරවනීය සමිත පඬිත හාමුදුරුවෝ වහන්සේ පැවිදි වීම වෙන්නේ නැති නිසා අපි මේ ශාසන දිවිය ගත කරන්නේ අපේ අම්මා තාත්තා නිසා අපි ආයතන සාධාරණයි එනිසා සසුන් විලක පිපුණු පියුමක් මේ නාලතෙන් ධර්මයෙන් අනුශාසනා කරමි මුළු මහත් ලෝකයේ ජාත්‍යන් සෙම ජය අරගෙන දක්ෂ පක්ෂ කමෙන් යුක්ත වියක් දක්ෂ පඬිවරයන් වහන්සේ නමක් හැටියට මුළු මහත් ලෝකයක් සුවපත් කරමි ධර්මයේ දානී කුත දායාදී කුත බෙදා දෙමි දහම් මඟ වැඩ වඩමි සත්පුරුෂෝ කටයුතු කරන අපේ කල්යාණ මිත්‍ර සත්පුරුෂ හාමුදුරුවන් වහන්සේ මේ වෙලාවේ සිහිපත් කරමි. එදෙමාපියන්ට සෙන්හසලින් අතුකම ආදරෙන් ඔබතුම ලබලා දුන්න අදත් ඒක එහෙම ඉදත් ඒක එහෙම පින් ඇති පුතුන් ලබලා පින් ඇති පුතුන් දායාද කළ සසුන පෝෂණය කරලා ඒ දිවි ගමනට පහන් ආලෝකයක් මිනි පහනක් පහන් තැබක් බවට ඒ තුලින් මහත් සැපයක් උදා වුණ ආලෝකයක් ලැබුණ රැකවරණයක් ලැබුණා. ඉතින් ඒ තුලේ දෙමාපියන් ගොඩක් සතුටු වුණා පින් කරගත්ත මහ පින් සිතක් බවට ජීවිතේ පත් කරගත්තා පුණ්‍ය ගංගාවක් බවට පත් කරගත්තා මේ ජීවිතේ කවදාවත් අපිට සැක සංකානේ ඒ දෙමාපිය දුගතියේ යයි කියලා. එයාගේ සුගතියටමයි අප්පාර හදාගත්තේ. එයාගේ සුගතිය උදෙසායි කටයුතු කරගත්තේ සත්පුරුෂව දැහැමෙන් තේලාදී ගුණ දහම් උපාසක උපාසිකා ගුණේ පිටාගෙන තමන්ට දැහැමි මාර්ගය යමි තමන්ට පින් දහම් කර දරුවෝට දැහැමි මාර්ගය යොමු කරමින්
ධර්ම අවබෝධය අවවාදයේ පිටාගෙන සත්පුරුෂ අවබෝධයේ ගුණගරුකව හොඳ උපාසක උපාසිකාවන් හැටියට අම්මා තාත්තා හැටියට මේ සමාජයේ තුල නමක් තියාගෙන ගුණගරුකව හැම සත්පුරුෂව යම්මලා ජීවත් වුණා. ඒක තමයි මේ සමාජය දුන්න පණිවිඩය, සමාජය දුන්න ආදර්ශය. ඒකයි අපි කොටාගේ කරන්නේ සාකච්ඡා මේ වෙලාවේදී අදින් පුරා වසරකට ඉතිමේ බාල සපත්තන් සුබනාහන්දී සිරිපාද සිල්වා පියාණන් වහන්සේ මිය පාද සපත්තන් පුරා වසරක් නිමිති කරගෙන කෘතගුණ දාන කළගුණ දාන මේ සත්පුරුෂ සබදාවිසේ සිදු කරන් සිදුන මහ ගුණය උපහාරයයි උතුම් පීතෘ වස්තානිය පිළිමයි මේ වෙලාවේ සිද්ධ කළේ. ඉතින් තිසරණ පන්සේ සමාදන් වෙලා සීලාදී ගුණ යුක්ත වෙලා සිත කය වචනය කියන තුන් දොර සංවර කරගෙන සම්බුද්ධ ගෞරවය ඇති කරගෙන සමදහම් ගෞරවය ඇති කරගෙන මහා සංඝරුවන කෙරෙහි ගෞරවය ඇති කරගෙන ශ්‍රද්ධා සිත ඇති කරගෙන යෝනිසෝ මනසිකාරයෙන් සද්ධක මේ ශ්‍රවණය කරලා ළඟා කරගත් මේ උතුම් පින මේ උතුම් කුසලයේ අනුමෝදන් කරමු. අදින් පුරා වස්ත්‍රයකදී අභව ප්‍රාර්ථ වන්තේ ගුණාව නැසී මිය පල්ල යන දුනාව සබනානන්ද සිරිපාද සිල්වා පියාණන් වහන්සේට තාත්තට මාමන් ඥාතිවරයන් සීයාට හිතවතානන් පින් ලැබේවා. දසවතී මහෝපාසිකා මෑණියන්ට පින් අයිති වේවා. දෙදෙනාගේ ජීවිත අප කළ මේ කුසල් බලයෙන් සැපවත් වේවා. දෙව් මිනිස් සැප කෙළවර ලෝතුරු බුදු පසේ බුදු මහරහත් මහෝත්තමයන් වහන්සේලා නිවී සැනසී පැමිණ වැඩ වදාළ ශාන්තත්වයුතු අජරාමර අමා මහ නිවන් සොය අවබෝධ වේවා කියලා පින් දෙමු. ඉදන් මේ ඥානීන අපකල මේ උතුම් කුසලයේ ලෝකයේ සම්බුදු ශාසනය ඔබ අප සෑම දෙන රක්ෂිනා දහන ලෝකපාලික ශාසන ආරක්ෂක සියලු දෙවි දේවතාවන් වහන්සේලාට මේ උතුම් පින මේ කුසලය අනුමෝදන් වේවා. මේ පින් අනුමෝදන් දෙවියෝද පතන පැතු පොදී ඉවරින් සැනසෙත්වායි දෙවියන්ට පින් දෙමු. ඒ අවස්ථාවේ හොඳයි මේ දුක් වේලා අපි සිදු කරගත්ත මේ සකල විද කුසලාන සංසදාරික උතුම්වට අද මේ පින්කමට මේ මොහොතේ ගතින් මේ වෙලාවේ සජීව සම්බන්ධ නොවන විදේශගතව ඉඳගෙන ඉන්ටර්නෙට් එක හරහා මේ වෙලාවේදී අපිත් එක්ක සම්බන්ධ වෙමින් අපේ පඬිතුමාණන් වහන්සේ බොහෝ වේලාවක් අපිත් එක්ක සම්බන්ධ වුණ එකතු කටයුතු කළා. මේ අනුරන් වහන්සේට නිදුක් නිරෝගී සම්පන්නිය ජීව ජීවනයේ සැලසේව ආරෝග්‍ය භාග්‍ය ආදී සතු සම්පත් උදා වේවා. කායික සුවය මානසික සැනසීම උදා වේවා. ආරෝග්‍ය භාග්‍ය ආදී සතු සම්පත් උදා වේ ජීව ජීවනයේ වේවා. ඒ ධර්මයන් අනුශාසනා කරමින් සසුනගරේ දිලෙන්නට සසුන් ගිරේටි පුරුකියුමක් වෙන අර්ථයේ ධර්මයන් අනුශාසනාවේ සත්පද සූපත් කරන සසරින් එතර කරන් නිවන් මඟට වැඩ වඩන්ත පාරමිතා පුරන්නට චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන සසර දුක් කෙලවර නිවනින් සැනසෙන්න ඔබ අප කළ මේ සියලු පින් බලයේ ආශිර්වාදය අපේ හාමුදුරන් වහන්සේ චිරාත් කාලයක් නිදුක් නිරෝගීව යෙහින් වැඩ වඩා ශක්තිය ධෛර්යය ලැබේවායි සාදු කියලා සම්භවෙන් ධර්ම ශ්‍රවණය කර සුඛිය දූ පුතුන්ට දරු මිනිබිරියන්ත නෑ දෙහිතයි සිත අසල් වාසීන්ත සියලු හිතවතුන්ට ධර්ම ශ්‍රවණය කළ හැමත උතුම් බුද්ධ ආදී රත්නන් දෙපින් ආරක්ෂාව ලැබේ. නිදුක් වේවා නිරෝගී වේවා චිරජීවනයේ වේවා. සිත ශාන්තිය සතුට දියුණු වාසනාව නිරෝගී සම්පත් උදා වේවා. ධාර්මික ප්‍රාර්ථනා රැකී ආරක්ෂා වේද ව්‍යාපාර කර්මාන්ත දියුණු වේවා. දෝ පුතුන්ලාගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වේවා. සියලු යහපත් ප්‍රාර්ථනා බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ භාවයට පත් වේවා. හිංසාවක් පීඩාවක් වේදත් දුකක් උපද්දවයක් අතුරුවන් කරවක් වේවා. සියලු උපද්‍රවයන් දුරු වේවා. යහපත උදා වේවා. සිදු කරන්නේ උතුම් කුසලයේ උබලාට මේ උතුම් ජීවිත ගමන ඉක්මන් භවයක් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගන්නට ජාති ආදී සසර දුකින් එතර වේ නිවන් අරුත් අවබෝධ කර ගැනීමට මේ උතුම් පින්කම හේතු වේවා. වාසනාව වේවා. නිවන් පිණිසම ලැබේවා. හොඳයි වන්දනා කරගනිමු. අභිවාදන සීලිස්ස
නිච්ඡං වන්නාපචායිනෝ චත්තාරෝ ධම්මා වද්දන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සම්පatti මේවච අතෝ නිපාන සම්පatti විනාතේ සමින්ද හොඳයි නේද බොහොම පිං සිද්ධ වේවා. හරි හොඳයි. පොඩි ආමුදුරනේ කොහොමද? හොඳයි. ඉතින් ඉන්නවා ඉතින් ආමුදුරනේ. බුදු සරණයි. අනේ බුස්සරණයි. ආමුදුරනේ. පුරවන් සරණයි.
එතකොට Thank you.